ආගමන් හැමෝටම ඉතින් අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ දර්ශකා ලංගණක දෙක පාඩමේ තියෙන 3-1 අභ්‍යාසය සහ 3-2 අභ්‍යාසය. ඉතින් මේ වීඩියෝ එක ඉවෙනතුරු රැඳී සිටින්න ඉතින් අපි බලමු ඒ හා සම්බන්ධව තියෙන ගණන් ටික හදන්නේ කොහොමද කියලා. හරි. ඉතින් මම වැඩි කතාවක් නැහැ යනවා 3-1 අභ්‍යාසෙට. හරි. පළවෙනි අපිට කියනවා පහත දැක්කෙන එක් සංඛ්‍යාවේ ලඝු ගණකයේ පූර්ණාංශය ලියා දක්වන්න. එතකොට මම මෙතන එක ගණක් ඕනනම් කියලා දෙන්නා මේ බලන්න 7.45 අපි විද්‍යාත්මකයෙන් ලියනවා නම් මෙයා 10 නම් බලයක් හැටියට ලියන්න ඕනේ ඊට පස්සේ ගුණ කරන්න ඕනේ 1.17 සංඛ්‍යාවකින්. ඒතර මේ 1.17 සංඛ්‍යාවක් තියෙනවා නේද? මෙයා වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මෙයා එහෙට මෙහෙට ගෙනිච්චන දෙන්නා මෙතන බිඳුවේ බලය. හැබැයි බලන්න ඔය 74 කියන සංඛ්‍යාව. එතකොට මෙතනනේ දශම දෙක තියෙන්නේ. එතකොට මෙතනට එකක් එන්න ඕනේ. එකක් ආවට පස්සේ 7.4. එතකොට මෙයා නැවත 10න් ගුණ කරලා තියෙන්නේ මෙයා මෙතනට එන්නේ. එතකොට 10 කියන්නේ අපි දන්නවා 10 මෙතන 10 ලියෙන්න ඕනේ. මෙයාගේ ගුණ වුණාම මෙයා ඉන්නේ 74 ඉන්නේ. නම් 10 බලයක් ලියෙන්න බැහැ මෙතන පළවෙනි බලය. 10 පළවෙනි බලය කියන්නේ 10. 10න් ගුණ වුණාම තමයි මෙයා 10න් ගුණ වුණාම තමයි මෙයා ඉන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට ලඝු ගණකයේ පූර්ණාංශය වෙන්න එතකොට මෙයා. මෙතන බිඳුව නම් මෙන්න මෙයාගේ ලඝු ගණකයේ ලියද්දි පූර්ණාංශය වෙන්නේ බිඳුව. මෙයාගේ ලඝු ගණකයේ ලියද්දි පූර්ණාංශය වෙන්නේ 1. හරි. අපි දැන් සංඛ්‍යා ටික තියෙන සංඛ්‍යා ටික බලමු. එතකොට අපිට පොඩි අවබෝධයක් එනවා. හරි. පළවෙනි ගාන අපිට කියනවා තමයි එකේ A 0.983. විතර හොඳටම තේරෙනවා එක සංඛ්‍යාවේ ලඝු ගණකයේ පූර්ණාංශය. දැන් මේක තමයි සංඛ්‍යාව. දැන් මේක සංඛ්‍යාව නම් එතකොට පූර්ණාංශය වෙන්නේ තමයි වියුතිය එක නේද? වියුතිය කියන්නේ මෙයා මෙතනට ගෙනාවට පස්සේ අය ඒ ගෙනාවට පස්සේ සංඛ්‍යාව ගුණ කරොත් නේද 10 ඍණ එකේ බලය කියන්නේ 10 ඍණ එකේ බලය කියන්නේ 1ට 10. ඒතකොට 1ට 10 බෙදලා තමයි මෙයා මේ ආපස්සට යන්නේ. නම් මෙයා තමයි වියුතිය එක තමයි අපේ මේ සංඛ්‍යාවේ ලඝු ගණකයේ පූර්ණාංශය වෙන්නේ. හරිද? එතකොට ඊළඟ එක B එක. B එක අපිට තියෙනවා මෙන්න මේක කතන්දරයක්. B ගාන 0.05. ඒ 0.05 කියන්නේ හොඳටම තේරෙනවා මෙතන තියෙන එක මෙතනට එන්න ඕනේ දෙක. එතකොට ළමයි වියුති දෙක. C ගැටලුව 0.05 725. එතකොට ළමයි මෙන්න මෙතන තියෙන්නේ. මෙතන තිබ්බොත් නේ 7.25 තිබුණේ 1.14 සංඛ්‍යාවක් නම් මෙතනට එන්න ඕනේ දෙකක්. එතකොට වියුති දෙක. හරිද? එතකොට D ගැටලුව අපිට කියනවා 0.001. එතකොට මෙතන තියෙන එක 3ක් යන්න ඕනේ. එතකොට ළමයි වියුති 3. E ගැටලුවේදී අපිට කියනවා 0.003.4. එතකොට මෙතන තියෙන එක 3ක් එන්න ඕනේ. එතකොට වියුති 3. ඊළඟට F ගැටලුව ළමයි 0.00783. එතකොට ළමයි මෙතන තියෙන එක 4ක් එන්න ඕනේ. එතකොට තේරෙනවා වියුති 4. මෙන්න මේ විදිහට මෙන්න මේ එක් සංඛ්‍යාවල ලඝු ගණකයේ පූර්ණාංශය ලියන්න පුළුවන්. ඊළඟ අපිට තියෙන අගය හොයන්න. ළමයි අගය හොයන්න කියලා කියන්නේ මේ ප්‍රශ්න අංක 2 සිම්පල් A මෙන්න මේ 0.831 LG. ඒ කියන්නේ මෙන්න මෙයාගේ ලඝු ගණකයේ මෙන්න මේ ප්‍රකාශනයේ අගය කියලා කියන්නේ මෙන්න මෙයාගේ ලඝු ගණක. එහෙනම් 0.30 තියෙද්දි ළමයි අපි දන්නවා වියුති 1. හරිද? එතකොට 83 එක පොතෙන් බලමු. මම ඊළඟ සංඛ්‍යා ටික ලියන්නවා B එක LG 0.01175. ඊළඟ එක LG 0.009. ඊළඟ එක LG 2.3 මෙන්න හතරවෙනි එක 0.009. හරිද? තුන්වෙනි එක 0.09 මෙන්න තුන්වෙනි එක කියලා 3.4. හරිද? මෙයා C මෙයා D ඊළඟ E එකේනවා LG 0.009.
0.0.9. හරි අපි දැන් බලමු මෙතන 0.09 බිංදු දෙක ගන්න පූර්ණාංශ වියුක්ති දෙක. 1 2 3යි එතකොට බිංදු 3යි එතකොට වියුක්ති 3යි. 1 2 3යි එතකොට වියුක්ති 3යි. 1 2 3 4 5යි වියුක්ති 5යි. ඊළඟ එකන 1 2 3 4යි නම් වියුක්ති 4යි. හරිද? හරි. දැන් අපි මේ ආගේ මෙන්න මේ ටිකේ ලග්ගණක බලමු. එතකොට ලග්ගණක පොත බලද්දී ළමයි ඔයාලට මම කියලා දීලා තියෙනවා මෙන්න මේ පැත්තෙන් ඉලක්කම් දෙකකට යනවා. මේ පැත්තේ ඉලක්කම් දෙක දෙක තියෙනවා. එතකොට මේ පැත්තේ තියෙනවා 0 1 2 උතර මධ්‍යනාන්තර තීරුවක් තියෙනවා 1 2 3 කියලා හොම්. හරිද? තේරුණාද මම මේ පැත්ත පේනව නේද ඔයාලට? මේ පැත්ත පේනවනේ. හරි මේ බලන්න. එතකොට මෙන්න මෙහෙම නේද මෙතන දැන් මෙතන ඉලක්කම් දෙකකට බලලා මෙතනදී තියෙන නම 0.12 කියලා. එතකොට මේ 83 එක නම් 83 කෙලින් ඇවිල්ලා එක කෙලින් ඇවිල්ලා මෙන්න මෙතන එක බලන්න. දැන් මධ්‍යනාන්තර තීරුවෙත් බලන්න ඕනොත් ළමයි මේ මධ්‍යනාන්තර තීරුවෙත් 1 2 කියලා තියෙනවා. ඒතර 83 එක බැලුවා. තවත් දෙකේ යගෙන බලනවා. දෙකේ මෙන්න මෙතන අගේ මෙන්න මෙතන අපි හිතුව මෙතන දෙන අගේ 5යි කියලා. එනවා මෙන්න මෙතනට අගේට ඒ පහත් එකතු කරලා එන අගේ තමයි 83 1 2 කියලා කියන්නේ. හරිද? එතකොට අන්න ඒ විදිහට මෙතන 83 එක විතරයි බලන්න තියෙන්නේ. එහෙනම් මේ පැත්තේ 83 මේ පැත්ත එක මෙන්න මෙතන තියෙන එක බලමු. 83 1 83 1 ළමයි 83 1 අපිට තියෙනවා 91යි 96ක් 91යි 96ක් 91යි 96ක්. හරිද? 91යි 96ක් තියෙනවා 91යි 96ක්. ඊළඟට 11 7 බැලුවා 5 බැලුවා. කියන්නේ මේ පැත්තේ 11 මේ පැත්තෙන් 7 බැලුවා. මේ පැත්තේ මධ්‍යනාන්තර 5 යගේ එකතු කරා. හරිද? 11 7 බලමු දැන් ළමයි 11 7 බලමු. 11 7 තියෙන්නේ 0.6යි 0.6යි 8යි 2යි 8යි 2යි. 11 7 තියෙන්නේ 0.6 8යි 2යි. තව පහකුත් තියෙනවනේ ළමයි. පහකුත් තියෙනවා. එහෙනම් 5 යගේ බලමු 5 යගේ කීයද? 0.6 8යි 2ට 0.6 8යි 2ට 5 යගේ 19. මෙයාට 19ක් එකතු වෙනවා ළමයි. 9 2 11 1යි එකක් ඉතුරු 8 1යි 9 1යි 10 බිංදුවයි එකක් ඉතුරු 6 1යි 7යි බිංදුව. ඒකට එතන ඉන්නවා ළමයි බිංදුවයි 7යි බිංදුවයි 1. ඔය විදිහට එනවා. හරි ඊළඟ එකේ බලමු. 34 බිංදුව. 34 බිංදුව කියන්නේ ළමයි 53යි 15. කියන්නේ 5යි 3යි 15. හරිද? ඊළඟ එක නබ 90 බිංදුව. 90 බිංදුව කියන්නේ ළමයි 90 බිංදුව. 90 බිංදුව. 90 බිංදුව කියන්නේ 95යි 4යි 2. 95යි 4යි 2. හරිද? ඊළඟට 50 බිංදුව. 50 බිංදුව කියන්නේ 69යි 90. 69යි 90. ඊළඟට 98 බිංදුව කියන්නේ ළමයි 98 බිංදුව කියන්නේ 98 බිංදුව කියන්නේ 9යි 9යි 1යි 9යි 9යි 1යි 2. හරිද? ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ 0.8යි 3යි 1යි ලඝුගණකයේ ඒවත් මෙන්න මේක සමාන වන අගේ ඕනම එක ළමයි අගේ ඉල්ලුවොත් ගණිත ගැටලුවකදී අගේ ඉල්ලුවොත් ඒ යම් ප්‍රකාශනයක් සමාන උත්තරය යන උදාහරණයක් වශයෙන් අපි හිතමු LGCA අගේ කියන්නේ ළමයි 2 ඇයි මෙතන තියෙන 10 පාදෙන්නේ LG කියන්නේ මෙතන 10 පාදෙන්නේ 10 දෙකේ බලයනේ ළමයි 100 වෙන්නේ නම් මෙතන පාදේ මෙතන දර්ශකය මෙන්න මෙතන අගේනේ. හරිද? ඒතර මෙන්න මෙයාගේ අගේ කියන්නේ දර්ශකය. මෙතන 10 කීවෙනි බලයේදී නම් දෙවෙනි දර්ශකය. හරි ඔක ඔයාලා දැනටවත් දන්නවා. හරි. ඔන්න ඔය විදිහට අපිට තුනයික අභ්‍යාසයේ පළවෙනි ගැටලු දෙක හදන්න පුළුවන්. ඊළඟට යන්නේ එයාලා අහනවා 10 බල ලෙස ලියා දක්වන්න. 10 බල ලෙස. එතකොට මම මෙතන ඔයාලට පේනවද? මෙතන පේනවද? මෙතන මම මෙතනම ගන්න මේ අයිනම ගන්න. මෙතන අයිනම ගන්න. බලන්න මෙන්න මේ අයිනම ගන්නම බලන්න 10 බල ලෙස ලියමු නම් අපි 10 බල ලෙස ලියමු. මොකද වෙන්නේ බලන්න 10 බල ලෙස ලියමු. දැන් යාළ කියනවා 0.8යි 3යි 1 ළමයි මේකේ A ඊළඟට B ගැටලුව තමයි 0.1යි 1යි 7යි 5. එතකොට ළමයි මෙයාගේ ලඝුගණක කෙනේ මෙයා. එතකොට මෙයාමනේ තමයි මේ දීලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ තමයි 10 බල ලෙස ලියන්නේ. එහෙනම් 10 මෙන්න මේක තමයි බලය. වියුති 1.1
9යි 1යි 9යි 6වා තමයි බලය. එහෙනම් මෙයාගේ 10 මෙයාගේ ලබ ගන්න කියන්නේ එහෙනම් 10 එයා මෙයාගේ බලය. එහෙනම් විවිධ 2.0.7.1. ඊළඟට C එක අපිට තියෙනවා 0.0.0.3.4. එතකොට එයාගේ 10 මෙන්න මේක. මේක තමයි දර්ශකය. එතකොට විවිධ 3.5 හරිද? ඊළඟට D ගැටලුව. D ගැටලුව වෙන්නේ මෙයානේ. මෙන්න මෙයා තමයි තියෙන්නේ D ගැටලුවේ. 0.0.9. එතකොට එයාගේ 10 මෙන්න මේ බලනේ විවිධ 3.9.5.4.2. හරිද? ඊළඟට DE ගැටලුවේ 0.0.0.4.5. ත්‍රයාගේ ළමයි 10 මේ බලනේ එතකොට විවිධ 5.6.9.9. ඊළඟට ළමයි F ගැටලුව 0.0.0.9.8. එතකොට යාගේ වෙන්නේ ළමයි මෙයානේ බලය 10 මෙයා බලය 10 විවිධ 4.9.9.1. හරිද? මෙන්න මේ විදිහට ළමයි මෙන්න මේ කියන සංඛ්‍යා ටික 10 බලයක් හැටියට ලියන්න පුළුවන් උදාහරණයක් වශයෙන් 100 කියලා කියන්නේ ළමයි 10 දෙකේ බලය. මේ දෙකේ බලය තව විදිහකින් ලියනවා නම් 2.0.0.0. මේ ලබ්ගණකයම තමයි ළමයි දර්ශකය වෙන්නේ. හරිද? දැන් අපි අර දෙකේ බලයේ දර්ශකය විතරක් ලියනකොට ලබ්ගණකයෙන් 2.0.0.2 කියන්නේ 2.0.0.0.0 බිඳුවනේ තියෙන්නේ. හරිද? එතකොට 100 කියන සංඛ්‍යාව ලියන්න පුළුවන් 10 දෙකේ බලය. හරිද? එතකොට මෙයා මේ විදිහට ලියනවා නම් LG 100 සමානයි දර්ශකයේ වෙන්නේ දෙකනේ ළමයි. ඒක කොහොමද ලියන්නේ? මෙයාම තමයි ළමයි මේ ඉන්නේ. මේ දර්ශක ආකාරය මේ ලබ්ගණක ආකාරය. හරිද? තේරෙනවද මම කියන දේ නේද? හරි. එතකොට ඒකත් හරි. ඊළඟට අපි යමු 3.2 අභ්‍යාස විද්‍යාත්මකනේ ලියන්න. අර වගේ මේ පේනවා නේද ළමයි? චුට්ටක් බලන්න පේනවද කියලා. ඊළඟට යමු ළමයි විද්‍යාත්මකනේ ලියන්න කරලා. නැත් විද්‍යාත්මකනේ දීලා තියෙන එක දශම සංඛ්‍යාව ලෙස. හරිද? එතකොට මම ගණන් කියලා දෙන්නම්. එතකොට ඔයාලා ඊළඟ ගණන් ටික හදන්න පුළුවන්. එක ගණනක් අපි ගත්තොත් දැන් මෙහෙම ලියන්නකො. 4.2.7 කියන එකේනා මෙන්න මේ විද්‍යාත්මකයෙන් තියෙන එක. මෙයා ළමයි සුළු කරොත් 4.2.7 ගුණ කිරීම 10 පළවෙනි බලය කියන්නේ ළමයි 10නේ. ඒ කියන්නේ මෙයාගේ එක දශම ස්ථානය මෙහෙට පයින්න ඕනේ. මෙයා 10න් ගුණ කරනවා කියන්නේ මෙයාගේ එක දශම ස්ථානයට පයින්න කියන්නේ 42.7. ඒ කියන්නේ මේ විද්‍යාත්මකයෙන් දීලා තියෙන එකේ දශම සංඛ්‍යාව මෙයා. එහෙනම් මෙන්න මෙතන ටික සුළු කරගත්තා මෙන්න මේ විදිහට. ඊට පස්සේ දශම ස්ථානයක් ඉස්සරහට යනවාද නේද? මෙයාගේ ඊට බලයන් නම් 10 වෙනි එකේ බලයන් නම් එක දශම ස්ථානයක් පස්සට යනවා. 10 වෙනි එකේ බලයන් නම් දශම ස්ථාන දෙකක් පස්සට යනවා. හරි. මේ විදිහට ගණන් ටික හදුන්න දැන් ලස්සනට මෙන්න මේ ටික නොකරන මේ විදිහට ගණන් ටික හදුන්නා. හරි. එතකොට මම ගණන් ටික ලියන්න. ගණන් ටික තියෙනවා පළවෙනි එක. එතකොට මෙන්න 3.2 අභ්‍යාසය 3.2 අභ්‍යාසය තියෙනවා. එතකොට ඒකේ පළවෙනි ගැටලුව තියෙනවා. පළවෙනි ගැටලුවේ A තියෙනවා 3.37 ගුණ කිරීම 10 වෙන එකේ බලය උත්තරේ දීමු. ඊළඟට B ගැටලුවේ තියෙනවා 5.99 ගුණ කිරීම 10 වෙන 3 බලය. එයාගේ උත්තරේ දීමු. C ගැටලුවේ 6.0 ගුණ කිරීම 10 වෙන 2 බලය. හරිද? ඊළඟට D ගැටලුවේ 5.745 ගුණ කිරීම 10 බිඳුවේ බලය. ඊළඟට ළමයි E ගැටලුවේ 9.993 ගුණ කිරීම 10 ඍණ 4 වෙනි බලය. ඊළඟට F ගැටලුවේ තියෙනවා 8.777 ගුණ කිරීම 10 ඍණ 3 බලය. මම කිව්වා ඍණ බලයන් නම් තියෙන්නේ ආපස්සට එන්න ඕනේ. එහෙනම් ආපස්සට එකක් දාලා මම හදනවා. එහෙනම් මෙතන 10 ඍණ 1 බලය කියන්නේ ළමයි මේක එකක් ආපස්සට එන්න ඕනේ. ආපස්සට ආවට පස්සේ නේද? ආපස්සට ආවට පස්සේ අපි දන්නවා 0.337. මෙතනින් 3ක් පස්සට එන්න ඕනේ. 3ක් පස්සට ආවට පස්සේ ළමයි 0.0.599. මෙතනදී දෙකක් පස්සට එන්න ඕනේ. දෙකක් පස්සට ආවට පස්සේ 0.06.
මෙතනදී එන්නේ නැහැ නම. මේ 10 බිඳුවේ බලය කියන්නේ ඉන්නේ නැහැ බිඳුවේ තියෙන නේද? එයාම තමයි. එයාම තමයි. හරි එයාම තමයි. එතකොට මෙතනදී 4ක් පස්සට එනවා. 4ට පස්සේ 0.0යි 4ක්. එතකොට බිඳුවයි 9යි 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 3 නේ. මෙතන ඉඳලා 4ක් පස්සට එනවා නේ. හරි. ඊට පස්සේ ඊළඟ එක්කෙනා මෙතන ඉඳලා 3ක් පස්සට එනවා. කියන්නේ 0.0.8යි 7යි 7යි 7යි. මෙන්න මේ ආදී වශයෙන් ළමයි අපිට උත්තර ටික ගන්න පුළුවන්. මෙන්න මේ උත්තර ටික ඔයාලා පැහැදිලිව ලියා ගන්න. මේ උත්තර ටික තමයි අපිට මෙන්න මේ විද්‍යාත්මකව දීලා තියෙන සංඛ්‍යා ටිකේ දශමයේ සංඛ්‍යාව වෙන්නේ. හරි ඊළඟට ලබනක වගවැස්සෙන් අගයස්වන්න කියලා කියනවා. ඉතින් ළමයි ඇන්ටිලොප් කියන කතන්දරයක් හොයන්න තියෙනවා. ඒතකොට ඇන්ටිලොප් කියලා කියන්නේ මෙන්න මේ දීලා තියෙන සංඛ්‍යා ටික ඉන්නේ කොහෙද කියලා බලන්න. හරිද? එතකොට දෙක මෙන්න මේ සංඛ්‍යා ටික. කොහෙද ඇන්ටිලොප්? හරි පළවෙනි එකේ කවුද ඉන්නේ? ඇන්ටිලොප් කියන කෙනා ඉන්නේ මෙන්න මේ විවිධ 2.5 4යි 3යි 2 ඉන්නේ කොහෙද කියලා බලන්න. හරිද? ඊළඟ B එක ඇන්ටිලොප් අපිට තියෙනවා විවිධ 1.9යි 3යි 2යි 1. ඊළඟට C එක තියෙනවා ඇන්ටිලොප් 0.9යි 9යි 7යි 2. ඊළඟට තමයි D එක තියෙනවා ඇන්ටිලොප් VT 4.5යි 3යි බිංදුව. හරිද? ඊළඟට ඇන්ටිලොප් E එක ඇන්ටිලොප් 2 VT 2.0.0. හරි ඊළඟට F එක ඇන්ටිලොප් තියෙනවා අපිට VT 3.5. හරි අපි දැන් බලමු මෙන්න මේ ටිකේ කොහොමද බලන්න තමයි මෙන්න මේ 54යි 3යි දෙක ඇතුලේ ඉන්න ඕනේ කොහෙද 54යි 3යි දෙක ඇතුලේ ඉන්න ඕනේ. හරි බලන්න ඉන්නවද කියලා මම එයා ඉන්නවද බලන්න 54යි 3යි දෙක ඇතුලේ කොහෙද ඉන්නවද බලන්න 54යි 3යි දෙක හරියටම නැති 54යි 3යි දෙක ඇතුලේ ඉන්නවද බලන්න 54යි 2යි 8 ඉන්නේ 34යි 9 ඉන්නවා 34යි 9 ඉන්නවා කීයක් මදිද 4ක් මදි 4 කෙලින් තියෙන්නේ 3 මොන 3ක් ලියනවා. ඉතින් අපි දන්නවා විවිධ දෙක එන ළමයි මෙන්න මෙතන ඉඳන් දෙකක් පාවෙනවා 1යි 2 යනවා අපි දන්නවා 0.0 මෙන්න මෙතන ඉඳන් දෙකක් පාවෙනවා. හරි. ඕක තමයි අපේ මේ සංඛ්‍යාවේ නේද? මේ සංඛ්‍යාවේ මෙයාගේ ඇන්ටිලොප් වෙන්නේ මෙයා. හරි මෙයාගේ ඇන්ටිලොප් වෙන්නේ මෙයා. හරිද? හරි එතකොට තේරෙනවා 34යි 9යි 3 තමයි මේ බාලා තියෙන්නේ. හරි පූර්ණාංශ කරන ළමයි දශම දෙක පියාගන්න. හරි දැන් 93යි 20 ඉන්න කොහෙද? 93යි 20 කොහෙද ඉන්නද? 93යි 20 ළමයි 93යි 20 අපිට ඉන්නවා 93යි 20 තියෙනවා. 85 5. ඒතර 85 5 ළමයි 85 5 දාලා ඒතර එකක් මදි එක කෙලින් තියෙන එක. හරිද? එහෙනම් මේ විවිධ එක කියන්නේ ඔයාලා දන්නවා 0.0 ඔන්න ගන්න තමයි. 99 72 බලන්න ළමයි. 99 72 බලන්න. 99 69 තියෙනවානේ 99 3 එහෙනම් 99 3 එතකොට 72 වෙන්න 3ක් මදි 3 කෙලින් තියෙනවා 6. හරි එහෙනම් මෙතන බිඳුවක් නම් එකක් වැඩිපුර තියෙනවා නේ එකක් වැඩිපුර තිබ්බම අපි දන්නවා මෙතන නේ ළමයි මෙතනනේ හරි මෙන්න මෙතන තමයි ඉන්නේ. හරි කියන්නේ මෙන්න මෙයාගේ ලඝු බලක තමයි මෙයා කියන්නේ අපි දන්නවනේ දැන් මෙයා එකක් පයින් නැති හන්ද දා පූර්ණාංශයේ බිඳුව උනේ හරිද? හරි ඊළඟ 53යි 30 ළමයි 53යි 28 තියෙනවා 34 1 එතකොට 34 1 එතකොට 53යි 30 වෙන තව දෙකක් නැහැ එක තියෙනවා 1 හරිද? එතකොට මෙතන 4යි කියන්නේ අපි දන්නවා 0.0 4ක් යනවා 0.0 හරි බිංදුව ටික ඔක්කොම තියෙන ළමයි 10 බිංදුවේ හරි. එතකොට විවිධ දෙකයි කියන්නේ අපි දන්නවා 0.0 හරි. හරි එතකොට ඊළඟට මෙයා 5555 ළමයි 5551 තියෙනවා 35 9
35 9 තියෙනවා 9 35 9 තියෙනවා තව හතරක් මදි 4 කෙලින් තියෙනවා 3. හරිද? එතකොට ඔයාලා දන්නවා මෙතන mu තු 3 වෙන ළමයි මෙතන බිංදු දෙකක් දාගෙන තමයි මෙතන තව බිංදුවක් දාන්නේ. හරි. ඉතින් මේ විදිහට ඔයාලා මෙන්න මේ කියන ලඝු ගණකවල ප්‍රතිලඝුනේ හැටිලෝ කියන්නේ ප්‍රතිලඝු බලන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මෙයා මේ දශමාංශය ඇතුලේ කොහෙද ඉන්නේ බලන්න. ඇතුලේ හරියටම නැත්නම් අර අඩු එක මධ්‍යනතර තීරුවේ අඩු ගියද අපි අතන අඩු එක බලනවා අඩු හලන්න මේ හයතලේ තියෙන්නේ මෙතන 3 නම් මෙතන 3 දාගන්නවා. ඒ 3 නම් අරක බැලුවා මෙයා බැලුවා 3ක් අඩුයි 3 මධ්‍යනතර තීරුව 3 කෙලින් තියෙන දෙක නම් මෙතන 2 ලියනවා. එක නම් තියෙන 1 ලියනවා. හරි. මේ විදිහට මේ ගණන් ටික හදන්න පුළුවන්. ඉතින් ඔන්ලයින් තියෙන 3 2ක් දැසිත ඉවර කරලා ළමයි. ඉතින් යන්න කලින් මතක් කර සිටිනවා මගේ YouTube channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ඉතින් ඔබට ජය වේවා.